ගෝල්ඩන් ක්වීන් 2026 එක සම්බන්ධ වෙලා ඉන්නකොට අද දවසේදී විශේෂ කෙනෙක් ඉන්නවා මාත් එක්ක මේ වෙලාවේ වෛද්‍ය චමාශි රණවීර වෛද්‍යතුමිය ඉන්න ආයුර්වේද වෛද්‍ය. ඉතින් මේ වෙලාවේදී අපි දැනගන්න කැමතියි ඔබතුමිය දැන් මේ රූසිලෝන් එක්කත් ඒත් එක්කම මේ බයෝ බියුටි ලංකා එකත් සම්බන්ධ වෙලා ඉන්න බොහොම ආඩම්බරෙන් අපිට කියන්න කොච්චර කාලයක්ද මේ ආයතනයට සම්බන්ධ වෙලා? මම බයෝ බියුටි ලංකා ආයතනයට සම්බන්ධ වෙලා දැන් මාස 3ක් 4ක් වගේ කාලයක් වෙනවා. මොකද හිතෙන්නේ මේ ආයතනය ගැන? දේශීය නිෂ්පාදන තමයි අපේ රටට දායාද කරන්නේ. ඉතින් එතකොට ඒ වෙනස කොහොමද දැනෙන්නේ? ඇත්තටම අපි මට මුලින්ම බයෝ බියුටි ලංකා ආයතනයට සම්බන්ධ වුණාම ඒක මට අභියෝගයක් වුණා. මට දැන් ජනතාව අතරට මේ නිෂ්පාදනය යනකොට මට බොරු කියන්න බෑනේ. මම අනිවාර්යෙන් පාවිච්චි කරලා බලන්න ඕනේ. මම අධ්‍යක්ෂකතුමාට නිෂ්පාදන ඒ අංශයට මම කිව්වා මට ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා බලන්න ඕනේ කියලා. ඒගොල්ලෝ වෙනම මට පැක්ස් ඒ හැම නිෂ්පාදනයක්ම වගේ මට දුන්නා. යාළුගේ ප්‍රොඩක්ට්ස් වලින් මම පෞද්ගලිකව පාවිච්චි කරනවා. මගේ ගෙදර සමාජිකව අම්මා තාත්තා මගේ සහෝදර සහෝදරයෝ පාවිච්චි කරන ගමන් තමයි මම රූපවාහිනී වැඩසටහන් සඳහා සම්බන්ධ වෙන්නේ. ඇත්තටම හොඳ නිෂ්පාදන කියන්නේ ප්‍රොඩක්ට්ස් රේන්ජ් එකක් තියෙනවා බයෝ බියුටි ලංකා ආයතනයේ. මම දැන්ට පාවිච්චි කරලා තිනවා හැම එකක්ම ඒ කියන්නේ බෙස්ට් ප්‍රොඩක්ට්ස් කියලා කියන්න පුළුවන්. ඒ තරම්ම ප්‍රතිඵල තියෙනවා. තව දැන් අපි ගත්තොත් දියවැඩියාව එතකොට ગેස්ට්‍රයිටිස් වගේ රෝගවලටත් නිෂ්පාදන තිනවා. ඒවත් මම මගේ නෑදෑයන්ට හිතවතුන් මිතුරු මිත්‍රියන්ට මම කිව්වා මේ ප්‍රොඩක්ට්ස් අරගෙන පාවිච්චි කරලා බලන්න කියලා. දැන් අපේ ගෙදර නැති වුණාට වෙන තියෙනවනේ ඩිසීසස් තියෙන පේෂන්ට්ස්ලට එහෙම මම රෙකමන්ඩ් කරලා එයාලත් පාවිච්චි කරලා රිසල්ට්ස් හොඳට තියෙනවා කිව්වා. ඇත්තටම සතුටුයි මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙච්ච එක ගැන. ආයුර්වේද වෛද්‍යවරුන් කීප දෙනෙක්ම එකතු වෙලා තමයි විශ්වාසයෙන් මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නේ. ඉතින් ඒ විශ්වාසය තවත් ගොඩනගෙන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් ඒ නිසාම මේ අද ගෝල්ඩන් ක්වීන් 2026 මේක මේ ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනයක් විසින් කරන වෙනස්ම වැඩක්. ඉතින් අද දවස ගැන මොකද හිතේ? ඇත්තටම සතුටුයි අද දවසට මටත් ආරාධනා කරපු එක ගැන. මෙතන අවුරුදු කුමාරි තරඟයේ ෆයිනල් රිසල්ට් අද තමයි දෙන්නේ. ඒ කියන්නේ ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් ප්ලේසස් තෝරන්නේත් අද අවුරුදු කුමාරි සඳහා සහභාගී වුණ අවසන් තරඟකාරියන් 10 දෙනාට ත්‍යාග ලබා දීම ඒ වෙන මිනි පෙජන්ට් වලට මිනි පෙජන්ට් සඳහා ජයග්‍රාහිකාවන් තෝරනවා. ඒ වගේම දැවැන්ත රාත්‍රියක් සම්මාන දෙනවා. මම ඇත්තටම දන්නේ මටත් සපෝට් එකක් තිබුණා. මෙතනට එනකම් දන්නේ ඇත්තටම සර්ප්‍රයිස්. හැම දෙයක්ම වෙල් මැනේජ්ඩ්. ටයිම් මැනේජ්මන්ට් එක ඉතාමත් හොඳයි. ලස්සනට අරේන්ජ් කරලා තිනවා. ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාටම මෙම සම්මාන රාත්‍රිය සංවිධානය කරපු හැම කෙනාටම. පිටක බොහොම ආදරෙන් එකතු වුණාට වෛද්‍යතුමියනි ඔබට බොහොම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි ඔබ.